මට කියයි. එතකොට සර් මේ ඉගෙන ගන්න ඒවා බලා ගන්න වෙලාවක් නැහැ. හතරක් බල බල යනවා. වීඩියෝ ටික එකතු කරනවා දෑවැද්දට දෙන්න කියලා හිතාගෙන. එහෙම වුණාම වෙන්නේ පුතේ දැන් වෙවුලන්න ගන්නවා. ඇවිල්ලා අහන්න ගන්නවා සර් මේ ෂයි එක ඇප්ලිකේෂන් දාලා තියෙන සර් ෂයි එක අහගේ ඇයි ලිව්වේ නැත්තම්? අනතුරට ලකුණු දෙන්න වෙයි කැම්පස් ගන්න ඩිසෙට් එක හදද්දි. අං ආත්මාර්ථකාමී නෑ මගේ සබ්ජෙක්ට් එක විතරයි තියෙන කියලා හිතත්. එහෙමත් ගුරුවරු ඉන්නා තමගේ සබ්ජෙක්ට් එක විතරයි ළමයට දින ඉතුරු ඒ ඕනේ නෑ. කවුරුත් අන්තිමට නැති බවත් මතක තියාගන්න. අධ්‍යාපනයේ තමුන්ගේ අයිතියක් තමුන්ට ඕනේ විදිහට විභාග ලියාගත්තා ගිහිල්ලා විභාග ලියා ගන්නවා හරියට. මේක අහගන්න. මගෙන් ගිය සතියේත් පන්ති ඉවරලා ළමයි දෙන්නෙක් අහපු ප්‍රශ්නයක් තමයි. සර් වැඩ ටික කොහොමද මේ වෙලාවේ කරගන්නේ මේ වර්ක් ලෝඩ් එකත් එක්ක? හැම වෙලේම එක විෂයක් හෝ එක විෂයක පාඩමක් දෙකක් මග ඇරෙනවනේ. ඕක තමයි ඔයාට ජය ගන්න තියෙන අභියෝගය. හොඳට මේක අහගන්න හැමෝම. විනාඩි 5ක් විතර මට කියන්න වෙයි අහගන්න. ඒක ඔයාට හරි වැදගත්. පුතේ මේ කියන මාර්තු මාසේ ඉඳලා සාමාන්‍යයෙන් ඔයා පන්ති යන ගුරුවරු 3 දෙනාම පළවෙනි දේ ඔයාට දැන් එකක් තෝරගන්න වෙනවා මේක ඇතුළේ. දැන් ඔයා පෞද්ගලික පන්ති වලින් මේක කරන්න යන්නේ. එතකොට පෞද්ගලික පන්ති යන ගුරුවරු 3 දෙනාම මේ වෙලාවේ පාඩම් දෙකක් උගන්වනවා. දැන් මම පාඩම් දෙකක් උගන්වනවා. ඊයේ මාසෙත් මම පාඩම් දෙකක් ඉගෙනුවා. එතකොට පැය 28යි මට තියෙන්නේ මගේ සබ්ජෙක්ට් එක කරන්න. පැය 28ට වඩා වැඩි වෙලාවක් මම ගන්නෙත් නැහැ. මේ වෙලාවේ ෆස්ට් ෂයි ළමෙක් ගත්තොත් මම ඔයත් එක්ක වැඩ කරන සමස්ත කාලය සාමාන්‍යයෙන් පැය 15ක් වගේ තියෙන්නේ. රිවිෂන් ළමෙක් ගත්තොත් පැය 18ක් විතර තියෙන්නේ කාලය මුළු කාලය පේපර් ක්ලාස් ඔක්කොමත් එක්ක. ඒතරට තවත් පැය 10ක් විතර තියෙනවා රිවිෂන් ළමයින්ට නම් ෆිසික්ස් කරන්න සතියේට. ෆස්ට් ෂයි ළමයින්ට වැඩි කාලයක් තියෙනවා. මේ වෙලාවේ පුතේ මාර්තු අප්‍රේල් මැයි ජූනි අග වෙනකම්ම ඔයා කිසිම හේතුවකට ගුරුවරු 3 දෙනාගේම පන්ති එකක්වත් මිස් කරගන්න එපා. හරි එතකොට ඔයා මට කියයි. එතකොට සර් මේ ඉගෙන ගන්න ඒවා බලා ගන්න වෙලාවක් නැහැ. පළවෙනි දේ ඔයාලා පන්ති වල ගිහිල්ලා ඉඳ ගන්න පුරුදු වෙන්න ඔයාලට එනවෙන්නේ නැති තැන් වලින්. හරි. ඒ කියන්නේ පන්තියේ ඉන්න කාලය තුල ඔයාට පාඩම අහගන්න පුළුවන් වෙන්න ඕනේ 80%ක්වත්. එතකොට 60%ක්වත් ඔයා පාඩම කවර් කරනවා. ඒ වෙලාවේ වැඩ කරන්න කොහොමත් මම නම් ගෙදර වැඩ දෙන්නේ නැහැ. මොකද ළමයින්ට ගෙදර වැඩ කරන්න වෙලාවක් නැහැ. ප්‍රායෝගික නැති දේවල් මම කරන්නේ නැහැ. මොකද තව සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. මං කරන වැඩ ටික ඇති මේ වැඩේ කොට දාන්න. මං ඔයාලව කරවන් යන වැඩ ටික ඇති. එතකොට පන්ති තුනේම පාඩම් ටික මිස් කරන්න එපා. මම පැහැදිලි කරන්නම්. පාඩම් මිස් කරලා වැඩ කරන්න හිතන ළමයා හා පාඩම් මිස් නොකර වැඩ කරන්න හිතන ළමයාට වෙන දේ. අද වෙද්දි ඔයා ෆිසික්ස් පේපර් එකේ ඉන්නේ ලකුණු 25. මේ ඔයාගේ යාළුවත් එයත් ඉන්නේ 25. මෙයා හිතනවා ලකුණු අඩු වෙන්නේ පාඩම් කරලා මදි හින්දා ඒකින්ද හොඳට පාඩම් කරන්න ඕනේ. පුළුවන් තරම් පරණ දේවල් බල්ල පාඩම් කරගත්තා නම් ලකුණු වැඩි කරගන්න පුළුවන් කියලා. මෙයා පටන් ගන්නවා යාන්ත්‍ර විද්‍යාව දෝලනහා තරංග ආලෝකය වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න මේ වෙලාවේ. එතකොට මෙයාට වෙන්නේ පාඩම් දෙකක් මේ වෙලාවේ කරන් යද්දි ඒ පාඩම් දෙකේ ඔයා කළ යුතු වැඩ. පන්තියට එනවා, පාඩම අහගන්නවා. ටියුට් එක මම පිළිවෙලටම හදලා තියෙනවා මේ මාසෙ ඉඳලා සියලු උත්තරත් එක්ක හරියට දාලා. එතකොට ඔයාලා ටියුට් එකෙන් යම් ගණන් ගන්න. පන්තිින් අතර ටියුට් එකෙන් යම් ගණන් ගන්න උත්තරත් එක්ක ඔක්කොම තියෙනවා. යම් ගණන් ගන්නක් හදනවා කියන්නේ. මේ ළමයාට වෙන්නේ ඒ අවස්ථාවේ ළමයා මග අරිනවා. පාඩම් දෙකෙන් එකයි කරන්නේ. කොහොම මේ ළමයා භාගයට ඉගෙන ගනිමින් යනවා. ඉදිරි මාස 3 ඔයත් භාගයට ඉගෙන ගන්න නැතුව සම්පූර්ණ තියරි ටික කවර් කරගෙන ඉදිරි මාස 3 යනවා. මාර්තු අප්‍රේල් මැයි ජූනි වෙද්දී ඔයාට මේ සමස්ත විෂය නිර්දේශයේ හැම පාඩමම 60%ක් පුළුවන්. 50ක් පුළුවන් වුණත් මට ඇති. හරි? ඔයාලා ජූනි වෙද්දී සමස්ත මොකක් හරි පාඩමක 60%ක ඉන්නවා නම් හොඳටම ඇති. 50ක් ඇති මට. මේ ළමයා ලකුණු වැඩි කරගන්න කියලා try කර පන්ති මග ඇර පන්තියක පාඩම් දෙයක් කරන එකක් විතරක් බල යනවා. වීඩියෝ ටික එකතු කරනවා දෑවැද්දට දෙන්න කියලා හිතාගෙන. එකතු කරන් යද්දී මෙයාට එනවා මැයි වෙද්දී දරන්න බැරි වීඩියෝ බරක්. දැන් මෙයා ළඟ සිලබස් එකක් නැහැ. ඊළඟට මෙයා කොච්චර try කළත් යාන්ත්‍ර විද්‍යාව ලකුණු වැඩි කරන්න ලකුණු වැඩි වෙන්නේත් නැහැ ওই ක්‍රමයට. මොකද එන්න අලුත් පාඩමේ ගාන ලේසි වෙවි, පරණ පාඩමේ ගාන අමාරු වෙයි යනවා. පුතේ ඔයගොල්ලෝ කොච්චර try කළත් රචනා ගණන් 8 බහුවර්ණ 50 හදන්න එපා. බහුවර්ණ 50න් ඔයාට 40ක් ගොඩ දා ගන්න පුළුවන් වුණොත් හොඳටම ඇති. 37ක් වැඩිපුරත් එක්ක ඇති. රචනා ගණන් 8ක් තියෙනවා ලෝකෙන් 4නේ කරන්න ඕනේ. හැබැයි ඔකෙන් 4 කරාදී යාන්ත්‍ර විද්‍යාව ගන්නට ඔයා අවුරුදු 1කමාරක් විතර මහන්සිලා තියෙනවා. ඒත් ඔයාට තාම යාන්ත්‍ර විද්‍යාව අමාරුයි. ඒතර කවුරු හරි තාමත් ඒ ගණන් වෙනුවෙන් උත්සාහ කරනවා නම් මේ වැඩේ ගොඩ දාන්න
ඊට වඩා සරලව පදාර්ථ යාන්ත්‍රික ගුණ ඉදිරියේ ඉගෙන ගන්න ළමයා සිදු ක්ෂේත්‍ර ඉවර වුණාට පස්සේ ඉගෙන ගන්න ළමයා ලේසියෙන් යාන්ත්‍ර විද්‍යාව ගන්නවා අර ගන්න හදලා දානවා පේපර්. ඒතකොට ඒ ළමයාට ලකුණු වැඩි වෙන්න ගන්නවා. ඔයාලා මේ ඉදිරි මාස ටිකේ සිලබස් එකේ වැඩ කරන්න. සුදු පාට ටී-ෂර්ට් එක ඉදිරි මාස ටිකේ සිලබස් එකේ වැඩ ගන්න. මේ 35 ඔයාටත් නොතේරි. හරිද? බය වෙන්න එපා 45කට එනවා. මෙයා 25 වුණා උපරිම 30ක් කරා ඉච්චරයි. උපරිම 30යි. මෙයාට ලොකු වීඩියෝ ලෝඩ් එකක් එකතු වෙනවා මෙච්චරක් විතර දරන්න බැරි. හරි මෙයාට මෙච්චර විතර වීඩියෝ ලෝඩ් එකක් එනවා. හරිද? හරි වෙන්නේ ඕක. මං කොවිඩ් වලින් පස්සේ අවුරුදු දැන් කීපයක අත්දැකීම් එක කියන්නේ මේ වීඩියෝත් එක්ක රෙකෝඩින් එක්ක වෙන්නේ මේක. හරි මේ සිස්ටම් එක ඇතුලේ පාඩම අහගෙන ඒ වෙලාවේ පන්තියේ වැඩ කරලා නිකන් සටහන බලාලා වැඩේ කරගෙන ගියා නම් දල වශයෙන් හරි ඔයාට මේක ලේසියෙන් අල්ලගන්න පුළුවන්. කොහොම යද්දි පුතේ ඔයා ජූලි අගෝස්තු වෙද්දි ඔයාගේ පන්ති තුනේම දල වශයෙන් සිලබස් ඉවර වෙනවා. මම දන්න තරමින් ඔයාලා පන්ති වලට යන ප්‍රධාන පෙළේ ගුරුවරු මේ අවුරුද්දේ අගෝස්තු සිලබස් ඉවර කරනවා. හරි මම දන්න ගුරුවරු අගෝස්තු සිලබස් ඉවර ගන්න ප්ලෑන් කරගෙන ඉන්නේ. හරිද? එතකොට පුතේ ඔයාට ඔතන ඉඳලා මගේ සබ්ජෙක්ට් එක ගන්නකො. ඔතන ඉඳන් තව මාසෙකමාරක් දෙකක් එහෙම් පිටින් සිලබස් ඉවර වෙච්ච ළමෙක් විදිහට තියෙනවා. දැන් ඔයාටම හොඳට තේරෙනවා මොනවද වැඩිපුර බලන්න ඕන පාඩම් මොනවා අඩුවෙන් බලාගත්තොත් ඇද්ද? හරි ඒ අතරේ මම මුළු සිලබස් එකම ඔයාට ට්‍රේන් කරගෙන ඇවිල්ලා ගොඩක් දුර රිකවරි ගහ ගන්න ඕනේ කොයි පාඩම් වලටද? හරි ඔක්කොම ටික ඔයාට ගන්න බැලන්ස් වෙන්න ඔයාටම තේරෙන්න ගන්නවා. ඒ වගේමයි හරි ඔයාට මේ වෙද්දි සිලබස් එක ඉවර හින්දා විෂයන් තුනේම හරි ලේසි පන්ති යන දවස් ගාන රෙකෝඩින් පැය ගාන ඔයාගේ ගොඩක් අඩුයි. පේපර් එක ලියන්න පන්ති ගියා. හරි. ඉතුරු කෑලි අවශ්‍ය දෙයක් ඔන්ලයින් බලාගත්තා. හරි. මේ දරුවට වෙන්නේ මේ විදිහට ඉඳලා. හරි. ඔය වීඩියෝ කොටට තව ටික දවසකදී තව සෙට් එකක් එකතු වෙනවා. ඒ දැන් මේක බලන්නත් බෑනේ. මේක බලන්න ගත්තට ඒ අතරේ තව උගන්නවා. ඒතර ඒකත් බලන්න ඕනේ මේකත් බලන්න ඕනේ. වෙන්නේ පුතේ මේක බැලෙන්නේ නැහැ. මං වැඩි කියන්න ඕනේ නැහැ. දැන් ඔයා ළඟම පහුගිය කාලේ අත්දැකීමක් තියෙනවනේ. මේ වෙද්දි කෙනෙක් කියනවා සර් මට ආලෝකය මිස් වුණානේ. දැන් ඕකට අත තියන්න යන්න එපා. දැන් පාඩම් දෙකත් එක්ක යන්න. ඔයාලට ලේසිම දේ ආලෝකය මම රිවිෂන් එකේ ඔන්ලයින් එකේ කරන කෑල්ලට ඇවිල්ලා ඒ දවස් ටිකේ ඉඳලා අහගන්න. ඇයි? ඔයා ඔය වීඩියෝ ටික හොයන් බලන්න කියලා ඕක බලන්නේ නැහැ. හරි. ඊට වඩා හොඳයි අර ඔන්ලයින් එකේ කෑල්ලට ඇවිල්ලා බලා ගන්න එකේ කාලට. මෙහෙම වුණාම වෙන්නේ පුතේ දැන් වෙවුලන්න ගන්නවා. හරිද? දැන් වෙවුලනවා ඊට පස්සේ. හරි. දැන් ඊළඟට ඇවිල්ලා අහන්න ගන්නවා සර් මේ ෂයි එක ඇප්ලිකේෂන් දාලා තියෙන සර් ෂයි එක අහගියයි ලිව්වේ නැත්තම්. ඇයි? ඊළඟ අහනවා එතකොට. නෑ සර් මේ අර පාඩම් බලලා නෑ මේක බලලා නෑ. අරකෙ මෙච්චරක් පැය වීඩියෝ තියෙනවා. හරි සර් අර පාඩම් බලන්න බැරිනවා වීඩියෝ හොයාගන්නත් බෑ. බයිද සර් වීඩියෝ ටික දෙන්න. එතකොට ඌ ඉල්ලන පාඩම ගත්තොත් වීඩියෝ පැය වලින් වීඩියෝ පැය 65ක් තියෙනවා. ඒ කියන්නේ දවස් දෙකමාරක් එක දිගට බැලුවත් බල්ල ඉවර කරන්න බෑ. දැන් නිකන් හිතන්නකෝ පුතේ උදේ 7:00 ඉඳන් 1:00 ඉස්විදු ක්ෂේත්‍ර කරනවා සති 8ක්. ඒතකොට එතරම් දක්වෝ. එතනම සෙට් වෙනවනේ පන්තිය ගත්තොත් පැය 5 පන්ති 8ක් පැය 40ක්. ඕක ඔයා හිතනවාද පස්සේ බලන්න පුළුවන් කියලා. හරි මේ වෙලාවේ විෂයන් තුනේම පන්ති මිස් කරන්න එපා. අලුත් තියරි පාඩම් වල පන්ති මිස් කරන්න එපා. මොකද බහුතරයක් මම දන්න ගුරුවරු අගෝස්තුවේ සිලබස් ඉවර කරනවා මිසරේ. එතකොට වෙන්නේ ඔයා ඔය වෙද්දි පන්ති මිස් කර කර එක විකාර කියවන පස්සේ ආවිලා අනේ සර් එන්න බැරුණා නේ පන්තියට. හරි මෙහෙම තිබ්බනේ වැඩක්. හරි අරකනේ මම මේ තනතුර දන්නවා නේ හින්දා ඒ දවස් ටිකේ මට එන්න බැරි වුණා. තනතුරට ලකුණු දෙන්න වැඩි කැම්පස් ගන්න ඩිසෙඩ් එක හදද්දි. අන්තිමට කෙලවගෙන ඇවිල්ලා නටන්න එපා. සබ්ජෙක්ට් තුන බැලන්ස් නැති වුණාට කමන්නේ පන්ති මිස් කරන්න නැතුව පන්ති යන්න මේ වෙලාවේ. මේ ක්‍රියාවලිය තුල වැඩ කරන්න අවසානයේට ළඟා වෙද්දී ඔයාට ලකුණු 45ට 40ට කිට්ටුනා නම් ඇති ෆුල් පේපර්ස් පටන් ගන්න කලින්. එතනින් පස්සේ ඔයාට ප්‍රශ්න තෝරන්න තියෙද්දී ඔයා පටන් ගන්නවා ලකුණු වැඩි කරගන්න. මොකද ඔයාට හදන්න පුළුවන් ගානක් වැඩි වෙනවා. හදන්න පුළුවන් ගණන් ගන්න වැඩි කරගන්න ඕන නම් සමස්තය ඉගෙන ගන්න. තේරුණාද? සමස්තය ඉගෙන ගන්න. දැන් ඔයා සමහර වෙලාවට දෝලනා තරංග බෑ කියලා නටනවා. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර බැලුවෙත් නෑ දෝලනා තරංග හදාගන්න කියලා. අන්තිමට දෝලනා තරංග රචනා ගානක් පේපර් එකේ නැතුව ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර රචනා ගානක් කියලා. මොකද කරන්න කියනවා? ඒකින්ද විෂයන් තුනේම අන්බැලන්ස් ගතියක් දැනෙයි. පන්ති මිස් කරන්න එපා. ඔන්ලයින් හරි ෆිසිකල් හරි පන්ති මිස් කරන්න නැතුව පන්ති යන්න මේ වෙලාවේ. කොයි කාලේ වෙනකන්ද? මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි. හරිද? ජූනි තමයි මේකේ අමාරු මාසය ඔයගොල්ලන්ට. ජූලි අගෝස්තුවේදී ටික ටික රිලැක්ස් වෙන්න ගන්නවා. මම කිසිම දෙයක් ඔයාලට ගෙදර ගිහලා පාඩම් කරන්න උගන්වන්නේ නැහැ. මෙතන උගන්වන්න දැන් මට ඕන මේක ඉවර කරලා යන්න තිබ්බනේ. දැන් ඝන ප්‍රසාරණ ඉවරයි මම යන්නේ නැහැ. ඇයි? මේ ගණන් ටික හදන්න ඕනේ.
මේ ටික හදන්න නැතුව ගිහිල්ලා වැඩක් නැහැ. ඔයා ඔලුවට ගන්න ගන්න ඕන ටික. ඒකයි මේ ටික හදවන්නේ. හැබැයි මේ ටික ඇති. හරි මං ආත්මාර්ථකාමී නෑ මගේ සබ්ජෙක්ට් එක විතරයි තියෙන්නේ කියලා හිතන්න. එහෙමත් ගුරුවරු ඉන්නවා තමගේ සබ්ජෙක්ට් එක විතරයි ළමයට දිනතුරු ඒවොන්නේ නෑ. හරි එහෙම මොංගල් නෑ මට. තව සබ්ජෙක්ට් දෙකක් තමුන්ට තියෙනවා. මගේ කාල රාමුව ඇතුලේ මං ඉන්නවා. හරි? ඔයාලා ඔයගොල්ලන්ගේ මේ සිස්ටම් එක ඇතුලේ වැඩ කරන්න. කවුරුත් අන්තිමට නැති බවත් මතක තියාගන්න. හරි? අධ්‍යාපනයේ තමුන්ගේ අයිතියක්. තමුන්ට ඕන විදිහට විභාග ලියා ගත්තා. ගිහිල්ලා විභාග ලියා ගන්නවා හරියට.